Welcome to my channel. අද visual diary of සුරේඛා එකේ බලන්න ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන පානයක්. එහෙමත් නැත්නම් දේශීය ඖෂධයක් ගැන කියන්න තමයි යන්නේ. ඒ වගේම මේ වගේ පැලයක් ඉස්සර නම් ගමේ ගෙවල් වල ඕන තරම් තිබුණා. නමුත් දැන් ගෙවල් වල අඩුයි. ඒ හින්දා මම කියනවා යෝජනාවක් කරනවා හැම ගෙදරකම වගේ මේ පැලයක් තියෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. අපි තේකොළ බොන්න පුරුදුලා ඉන්නවනේ. තේකොළ උණු වතුරට දාලා තේ එකක් වගේ හදාගෙන බොන්න. ඉතින් ඒ වෙනුවට මෙන්න මේ වගේ දෙයක් බොන්න පුරුදු වුණා නම් ඇත්තටම මේකෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩයි. ඉතින් අද මම හිතුවා මගේ පොකුරු වදමල් ගහේ පොකුරු වදමල් කොයි වෙලෙත් වැටිලා බිම නාස්ති වෙනවා. ඉතින් මං හිතුවා අද මේවා ටිකක් කඩාගෙන එන්න. ඉතින් පොකුරු වදමල් අද ගොඩක් කඩලා මම හොඳට ඒක වතුර දෙකක විතර හොද ගන්න ඕන. මොකද මේවල අපිට ඇහැට පේන්නේ නැති චූටි දිලීර ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අපි මොන දේ ගත්තත් අපි සෝදලානේ ගන්නෙ. ඉතින් මේකත් ඉස්සෙල්ලා පිරිසිදු වතුර දෙකකින් හරි තුනකින් හරි හොඳට හොදලා ගන්න. ඒ වගේම දූවිලිත් තියෙනවානේ. ඉතින් ඒක හොඳට හොදලා ගන්න ඕන. හොදලා ඒක ටිකක් මිරිකලා පෙරෙන්න තියන්න. ඒ කියන්නේ අපි හොදපු එක ටිකක් පෙරෙන්න තියලා මම මේ වල් ටික මිරිකලා ගත්තේ. මොකද අර ඒකේ පෙති ආස්සේ ගොඩක් වතුර රැඳිලා තියෙන විතර අපිට වේල ගන්න යන කාලෙත් ගොඩක් වැඩි හින්දා ඒක හොඳට මිරිකලා ඒ වගේම පෙරෙන්න දාලා තියලා ගන්න. ඊට පස්සේ මේක අපි හොඳට වේල ගන්නවා. හොඳට වේල ගන්න නම් තද අවුවේ මුකුත් තියන්නේ නැතුව පවනේ වේල ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ ඒක අපි බොන පානයක් හින්දා අවුවෙම තියන්න යන්න එපා. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩාක් තියෙනවා. ප්‍රතිශක්තිකරණ ජනක පානයක්, විටමින් C ගොඩක් අඩංගුයි. ඒ වගේම බර පාලනය කරන්න, කොලෙස්ටරෝල් පාලනය කරන්න, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්න, ඇඟ නිවන පානයක් විදිහට තමයි මේක ගන්නෙ. ඒ වගේම අධික පිපාසය තියෙන අයටත්, හඩිය දාන්න අඩු කරන අයටත් මේක ගොඩක් හොඳයි.